25 පස්වෙනි ගාන. පොඩ්ඩක් මේ ඔයාලට හදාගන්න අමාරුයි කියලා. මේක හදන්න ටිකක් වෙලා යනවා. මේ වගේ ගණන් කපුවා චුට්ටක් වෙලා යනවා. මේක හදන්න මීට වඩා ලේසි ක්‍රමයක් නැද්ද කියලා. වෙලාව වැඩියෙන් යනවා. එහෙම නැත්නම් මේ ගණන් අමාරුයි කියන්නේ හේතුවද? මොකද මේ ගණන් පස්වෙනි ප්‍රශ්නේ. MCQ එකේ සාමාන්‍ය මුල් ප්‍රශ්න වලට ඔයාලට ගොඩක් අමාරු ප්‍රශ්න දෙන්නේ නැහැ. සාමාන්‍ය පළවෙනි වටේන් හදාගෙන යන්න පුළුවන් කරා. මොකද මේ පළවෙනි වටේ කියලා පස්සේ වීඩියෝ එකක් අපි කතා කරා. MCQ එකට දීපු ගානක් අයි ඔයාලට මෙච්චර වෙලා යන්නේ. අපි ඒක චුට්ටක් බලමු. ඒ නිසා මම හිතුවා පොඩි ෂෝට් වීඩියෝ එකකින් ඔයාලට විස්තර කරන්න කොහොමද මේ ගාන හදන්න පුළුවන් කියලා. හරි. මේ ගානේ කියන්නේ දීර්ඝ උෂ්ණත්වයකදී රුධ සංවර්ධ බඳුනක් තුළට A2 ගෑස් එකක් සහ B2 ගෑස් වලින් එකට තුන මවුල අනුපාතයෙන් ඇතුළත් කරන ලැබිද. එවිට ප්‍රතික්‍රියාව කියලා සමතුලිත ප්‍රතික්‍රියාවක් වලට දීලා තියෙනවා. A2 එක මවුලකට A2 එක මවුලකට B2 මවුල තුනක් එකතු වුනහම AB3 මවුල දෙකක් හැදෙනවා කියලා. එතකොට මේ කියන සමතුලිත අවස්ථාවේ මුළු පීඩනය PT සහ ආංශික පීඩනය PAB3 AB3 වල ආංශික පීඩනය PAB3 සහ සමතුලිතතාවය කියන එක KP කියලා දීලා තියෙනවා. මේ උෂ්ණත්වයේදී PAB3 කියන එකේනා ඉතාම කුඩායි PT නම් PAB3 හි අගය වන්නේ කියන එක තමයි මෙතන මේ අහලා තියෙන්නේ. එතකොට ඇයි ඔයාලා මේ ගාන පටලව ගන්න නැත්තේ? එහෙම නැත්නම් ඇයි ඔයාලට මේ ගාන හදද්දී ටිකක් වෙලා යන්නේ නැත්තේ? මෙතනදී මම දකින්න දේ තමයි ඔයාලට මතක් වෙන්න සහ ප්‍රොසෙස් කරගන්න. සහ ඔයාලා හැම පියවරක්ම අතින් ලියලා හදන්න යන්නේ. මම මෙතනදී ලියලා පෙන්නන්නම් පියවරෙන් පියවර. පස්සේ මම කියන්නම් ඔයාලට මේකෙන් කොච්චර පියවර ගණක් අපිට අතාරින්න පුළුවන්ද ඔයා MCQ එකක් හදද්දී. මොකද MCQ එකකදී ඔයාලගෙන් බලන්නේ නැහැ ඔයාගේ කටවැඩ කොලේ පියවර කීයක් ලියලාද ඔයා මේ ගාන හදලා තියෙන එක. ඒතකොට ඔයා පියවර ටික ලියන්න ස්ටෙප්ස් වෙලාව වැය කරන්න ඒක ඇත්තටම මොකද කියන්නේ අපි පළයක් නැති වෙලාවක් තමයි වැය කරන්නේ. මෙතනදී ඔයාලට මතක් වෙන්න ඕන ශනිකවම ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම. සහ අපේ අනිත් වායු නියමයන් ටික රවුල් නියමයේ වගේ දේවල් ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි ශනිකව මේ වගේ ගානක් අපම මේ වායු ගානක් අපුහම. එතකොට මෙතනදී අපි ඔයාලා අපි හැමෝම දාන්නවා වායුවක ආංශික පීඩනය කියන එක සමානුපාතික වෙනවා යාගේ මූල භාගයට සහ මුළු පීඩනයට. ඒතකොට ඒ අනුව අපි දන්නවා සමීකරණයක් PA අපිට ලියන්න පුළුවන් PA2 කියන එක කෙනා සමානයි XA කියන්නේ යාගේ මූල භාගය සහ එයාගේ මුළු පීඩනය මේ භාජනයේ මුළු පීඩනය. එතකොට මෙතන විශේෂ පොයින්ට් එකක් දීලා තියෙනවා PAB3 කියන එක ඉතාම කුඩායි PT ට වඩා කියන්නේ ටෝටල් පීඩනය මුළු පීඩනය කියන එකට වඩා. මේක දීලා තියෙන්නේ මුළු පීඩනය සමානයි කියන්න PA2 වලයි PB3 වල PB2 වලයි එකතුවට මුළු පීඩනය සමානයි කියන්න තමයි මේ පොයින්ට් එක වලට දීලා තියෙන්නේ. කියන්නේ ගොඩාක් ගන්න කම්ප්ලෙක්ස් කරන සංකීර්ණ කරන්න නැති වෙන්නේ. ඕකේ. එතකොට PA2 කියන්නේ XA PT නම් අපි දන්නවා මේ දීලා තියෙන මවුල අනුපාතය 1:3 මවුල අනුපාතයෙන් නම් දීලා තියෙන්නේ XA කියන්නේ 4න් 1යි. එතකොට PT බෙදීම 4 කියන එක තමයි අපිට PA2 වල මේ ආංශික පීඩනය වෙන්නේ. ඕකේ. ඊළඟට PB2 වල මේ විදිහටම XA වල 4න් 1යි නම් මවුල භාගය කීයද XB වල මවුල භාගය? අනිවාර්යයෙන්ම ඒක වෙන්නේ අනුතු 2යි තියෙන්නේ. එතකොට මේක 4න් 3යි PT. ඒ කියන්නේ 3යි PT බෙදීම 4යි. මෙන්න මේ දෙක ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට KP ලියමු. හැබැයි ඇත්තටම ඔයා MCQ එකක් හදනකොට සහ මේව